ඉතින් අද අපි ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ස්වාභාවික අන්නාසි ගෙඩියකින් රසම රස ජූස් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට හොඳින් ඉදුණු අන්නාසි ගෙඩියක් අරගෙන අපි මුලින්ම මේක පොතු ඉවත් කරගන්න ඕනේ. ඉතින් මේ ඔබට පෙනෙන විදියට හොඳින් අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කරගෙන සිහින් තීරු වලට කපා ගන්න ඕනේ. ඊගාවට මේ විදිහට අපි සුද්ධ කරගත් අන්නාසි ගෙඩිය හරි මැද්දෙන් දෙකට කපාගෙන මේ විදිහට සිහින් තීරුවක් අපි වීදුරුව ගානිෂ් කරන්න කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි සුද්ධ කරගත් අන්නාසි ගෙඩිය කුඩා කැබලි වලට මේ ආකාරයෙන් කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි කපාගත් අන්නාසි කැබලි බ්ලෙන්ඩරයට එකතු කර මේකට අපි ලුණු තේ හැලි භාගයක් සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්න ඕනේ. ඉන් අනතුරුව වතුර එකතු කර මේ විදිහට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් අවසානයේ අපි හදාගත්ත බීම් එක මේ විදිහට හොඳින් පෙරාගෙන කසකසාට විනාඩි 10ක් විතර පෙඟෙන්න තබා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට සාදා ගන්නා ලද කසකසාට පෙරා ගන්නා ලද අන්නාසි බීම් එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අවසානයේ අපි රසම රස ස්වාභාවික අන්නාසි ජූස් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් ගානිෂ් කරගන්න මේ විදිහට මිංචි කොලයක් එකතු කරගන්න පුළුවන්. Twinche Production